එක යන්න හදන්නේ. ගිහින් බලමු මොන වගේ වේද කියලා. දැන් අපි බස් ටර්මිනල් එකට යන්න හදන්නේ. බස් එකේ නැගලා අපි යමු. Let's go. ඔන්න අපි දැන් බස් එකට නැගිටලා මේක නම් චුට්ට දුර යන්න දෙන්නේ. ගිහින් මේකෙන් බහලා තව බස් එකකට යන්න ඕන. ඊට පස්සේ එතනින් බහලා තව එකක යන්න ඕන මේ සුරුවයි කියන විදියට. මේ සීතලේ මෙයාට නිදා ගන්න බෑනේ ගෙදරට වෙලා. වැඩ නැති දවසට වැඩක් දා ගන්නවා. අපි ගිහින් බලමු ඉතින් මොන වගේ වෙයිද කියලාද ගමන. ඔන්න එනයි අනිවාර්යයෙන් අපි පළවෙනි බස් එකේ ඇවිල්ලා බැස්ස දැන් ඉතින් ඊළඟට තියෙන්නේ තව බස් එකක නැගලා යන්න ඕනේ. සීතල කාල නිසා ඉතින් ගස්වල පොළ ඔක්කොම හැලිලා හරි වෙනස් වෙලා තියෙන්නේ. නැත්නම් බස් වලට පාර මාරු වෙලා යන්න ඕනේ ඊළඟ බස් එක ගන්න. බස් එකක් එන්න කලින් අපි පාර පටක් ගාලා මාරුනා නම් තමයි හොඳ. මෙයා නම් අද කැමැත්තෙන් නෙමෙයි යන්නේ බස් එකක් එනකන් මෙතන ඉන්නේ වෙවුල මට බැන එක පට්ටල් කර ගන්නවා කියලා නිදා ගන්න නෑලු. පාන්දර ගමන් යන කැමති නෑ. නැත්තම් මං ඇවිදින්න හරි දක්ෂ. දැන් සුදුවේ තව බස් එක යන්න ඕනේ. ඔව් තව බස් එක යන්න ඕනේ. ඉතින් බලමු අපි ඒ බස් එකට. තව බස් එකක් ගන්න ඕනේ. අපි බලමු බස් එක කොහෙද තියෙන්නේ කියලා. පිටේට ආය යාළුවෝ දෙන්නෙකුත් ආවා. බස් එකක් ගන්න. අරගෙන දෙන්න අපිට කලින් මෙතෙන්ට ගිහිල්ලා බස් එක විනාඩි ඒක 45 වෙනවා. යෝවන්දනේ යමු මේක ඉවරයක් නම් වෙන පාටක් නැතා. දැන් ඔන්න තව එකක නැගෙන යන ගමන. මේ ඉන්නේ ආසාවෙන් යන එක්කෙන. අනිත් වෙනද ගමනක් යන් කිව්වා දැක්කාත් වෙගෙන උදේ පාන්දර නැගිටලා ගමන් යන්න. බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා ඉතින්. අපි දැන් බස් එකෙන් බහලා තැනට යන්න තමයි හදන්නේ. යන්නේ නම් පයින්. අපි ගිහින් බලමු මොන වගේ වෙයිද කියලා එතන. ඔන්න දැන් කලර් ලයිට් වටනවා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. අපි ගිහින් බලමුකෝ. අන්න දින කරේ. ඔන්න යාළුවනේ දැන් තමයි අපි තැනට ආවේ. අපි මේ ආවේ අද කිම්චි හදන්න. බේකුගින්ලට තියෙන වැඩක් තමයි මේක. එක එක රටවල් වල කට්ටිය ඉන්නවා. අපිත් මීට කලින් හදලත් නෑ මෙහෙම තැනකට ඇවිල්ලත් නෑ. අපි බලමු කොහොම වෙයිද කියලා. හරි ආස් දැන් නම් ඒ කියන්නේ අර එනකොට එපා වෙලානේ සීතලේ ආවේ. දැන් නම් පොඩි ආසාවක් තියෙනවා මේක කොහොම වෙයිද දන්නේ නෑනේ. හදලත් නෑනේ මීට කලින්. බලමු මම මොන වගේ වැඩක් කරයිද කියලා. දැන් ඔන්න අපිට දුන්න යාලා කිට් එකක්. ඒකත් ඇඳගෙන අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ කිම්චි හදන්න. ඉතින් අපි හැමෝම මේක කරන්න හරි ආසාවෙන් ඉන්නේ. තාම නෑ ඉතින්. කිම්චි හදන්න පේස්ට් එකක් එල්ල දෙනවා. අපිට තියෙන්නේ මේ ගෝව කොළවල ඒව තරවන්න රාබු වලයි. අපි බලමු ඉතින්. තාම නැහැ. අපිත් ඉතින් දෙනකම් බලන් ඉන්නවා. පේලි 3ක් තියෙනෝනේ. පේලියෙන් පේලියට තමයි යාළුවා පේස්ට් එක දාගෙන යන්නේ. මෙතන ගොඩ කට්ටිය ඉන්නවා. අපි ඉතින් බලමු. මෙතන ගොඩක් රටවල් වල අය ඉන්නවා. එතකොට අපේ රටේ තව පිලිපීන්, තායි, වියට්නාම්, කොරියන් අය, චීන අය ඒ වගේ ගොඩාක් අය ඉන්නවා. මෙතන ටිකක් සද්දෙත් වැඩි. හැබැයි වැඩේ නම් හරි ජොලි වගේ. මම හිතුවේ නෑ ගෙදරින් එනකොට මෙහෙම ඒ කියන්නේ විනෝදයක් තියෙයි කියලා. ආව එක නම් හොඳයි. ආවේ නැත්නම් හරි අපරාධයි ඉතින් මේ chance එක. ඉතින් අපි යාළුවොත් එක්ක වැඩේ කරන්න තමයි හදන්නේ. දැන් ඔන්න පේස්ට් එක දානවා කොරියන් කෙනෙක් ඇවිල්ලා. අපිට ඉතින් ඒක දුන්න ගමන් මේ ඔය ගෝකොළවල ඒව තවරන්න තමයි. හරි සුවඳක් නම් එනවා. මම මේ කිම්චි ගන්න ආසත් නෑ. හැබැයි මේ සුවඳට මට කිම්චි ගන්න ආස හිතුණා. අද මේක හැදුවට පස්සේ බලන්න ඕන කොහොමද මේ වල රස කියලා. වෙනද නම් කන්නේ නෑ ඉතින්.
දැන් මම වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. ගාගෙන යනවා. මේක මං හිතුවේ අමාරු වෙයි කියලා. හැබැයි හරි ජොලි. දැන් තියෙන ගාගෙන යන්න තමයි ගොඩක් තියෙයි. ඉක්මනට ගන්න ඕන ඉවර කරගන්න. මේ වල තවරන්න තියෙන මේ මිශ්‍රණය කොලෙන් කොලේට මුළු ගෝව ඒ කියන්නේ ගහේම ඔක්කොගම ගන්න ඕන. නැත්තම් ඒක හරියට එන්නේ නැහැ. මේ ගෝව එකේ මේ මිශ්‍රණය ගන්න ලේසි. මොකද මේක ලුණු මිශ්‍රණයක දාලා තම්බලගෙන ආපු ගෝව එකක්. ඒක නිසා කොලෙන් කොලේ පිළිවෙලට ගාගෙන යන්න තමයි තියෙන්නේ. හොඳට ගන්න ඕන නැත්නම් මේක රස වෙන්නේ නැහැ. ඔය ගමන සුදු අයට කිම්චි තමයි කන්න වෙන්නේ. ටික දවසක් යනකම්. ඇයි අපිට මේ හදන ටික ගෙදර ගෙනියන්න දෙන්නම යාලා බකට් එකකට දාලා. ගොඩක් තියනවනේ සුදු අයට ඔය ගමන කිම්චි බදුයි තමයි කන්න වෙන්නේ. හැමදාම හුයන්නේ. ගාලි වරුණාට පස්සේ කොළ ටික අර අගිස්ස ටික නවලා මේසි පිළිවෙලට අඩු කරන්න ඕන. දැන් වැඩේ ඉවර වෙන්න තමයි හදන්නේ. මගේ අන්තිම එක මේකත් ගාලි ඉවර වෙලා අර විදියට තියන්න ඕන. ඊට පස්සේ මෙතන ගොඩක් කට්ටි ඉන්න නිසා මේ මිශ්‍රණය මදි වෙනවා. මට මදි වුණා. ඊට පස්සේ යාලා අපහු ගෙනත් දැම්මා. දැන් මං ඉතින් වැඩේ ආයෙ පටන් ගත්තා. මගේ ඉස්සරහා ඉන්න කෙනා කියනවා එයාට මදිත් වෙනවලු මං ගාන විදිය නිසා. ඇයි මේවා පිරෙන්න ගාන්න ඕනේ, අඩුවෙන් ගාන්න බැහැනේ. ගාගෙන යනවා ඉතින්. ඉක්මනට වැඩේ කරන නිසා අනිත් අයට මදි වෙනවා. සමහරලාට යාලා ගොඩක් ගානකොට අපිට මදි වෙනවා. එහෙම තමයි ඉතින්. මොකද්ද කරන්නේ? වැඩේ කරන්නත් එපේ. දැන් ඔහොම ගාලි ඉවර වෙලා යට ටික නවලා එක උඩ එක තියන්න ඕන. හොඳට ගාලා. මේ වැඩසටහන ගොඩක් විනෝදයි. ඒ වගේම මාර රිලැක්ස් එකක් තියෙනවා. මේ වැඩසටහන් තියෙන්නේ විදේශිකයන්ට විතරයි. මේ වගේ වැඩසටහන් ගොඩක් තියෙනවා. ඉස්සරහට අපි ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්නම්. දැන් මගේ වැඩේ නම් ඉවරයි. මං ඉතින් රාබු වල තවරුවා මිශ්‍රණේ තියෙන්නේ අපි හදපු කිම්චි. කොහොමද හොඳට තියෙනවද කිම්චි එක? මට නම් එන සතුටුයි. හොඳට ආවනේ ඉතින්. ඒක නිසා වැඩේ ගොඩ. දැන් මේ ඔක්කොම ටික තල්ලු කර කොනට යවන්න ඕන. එයාලා ඊට පස්සේ බකට් වලට දානවා. දැන් අපි හැමෝම ඇදගෙන යනවා. අත හොදන්න යන්නේ. අපි චංගප් හොදන්න යන්නේ. දැන් කිම්චි හදලා ඉවරයි. දැන් ඉතින් මොන ඉවරයි කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. මම හිතන්නේ ගෙදර ගෙනියන්න දෙයි. දුන්නොත් හොඳයි හැබැයි. බලමුකෝ අපි. දැන් කිම්චි හදලා ඉවර වෙලා ඔක්කොම කට්ටිය කිම්චි හදලා ඉවර වෙලා දැන් මේ
වාඩි වෙලා ඉන්නේ කිංචිත් එක්ක කෝසම් කියලා කෑමක් දෙනවා. කෝසම් වලට සිත්තම් වල කිවි කියලා කියන වලු දැන් හරියට කෝසම් කියන කම්බු ඌරුමස්සක් තමයි දෙන්න හදන්නේ. කට්ටිය බලන්නේ මේ එළියට කිංචි ගන්න. තමයි මේ ඉවෙන්ට් ඕගනයිස් කරන්නේ. එයාලා අපිට කොහොමද හොඳට උනාද එයාලට ආචාර කරන විදිහ ඒවා කියලා දීලා අපිට හොඳට කරන්න ඒවා කියලා කියනවා. ඉතින් අපිටත් ගොඩක් සතුටුයි. ඒ නිසා අපි අප්පොඩියක් ගහලා එයාලට ආචාර කරනවා. ඒක තමයි එයාලා කියන්නේ. ජන්නින් කියනවා මෙහෙ කියන්නේ කොරියාව ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් කිම්චි කන්න වෙනවලු. කිම්චි කන්න නැත්නම් මෙහෙ ජීවත් වෙන්න බෑලු. එහෙම කියලා කියනවා ඉතින්. නැගිටින් කිම්චි කන්න වෙනවා ඒක මෙහෙ ඉන්නවා නම් අපි. දුවයි නම් කනෝ මං ඉච්චර කැමැත්තක් නැහැ. ඒත් අද හදපු කිම්චි එක රසයි. ඒකෙන් මට ආස හිතුණා කන්න. ඒ හැමතැනම තියෙන කිම්චිම සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන එක කනවා ඉතින්. 그래 잘 대화를 하시고요. 되는 것들은 그래 할 수 있겠죠? 예.กินเมนูละจานแล้ววันกันหรอก็กิมจิกันเนี้ยขนาดที่เราไม่ก่อนทานมันอย่างเลยผู้ใดก็ไม่กินน้ำกันහරි පේස්ට් එකක් නියම් අරවත් එක තවරන් ගන්න. ඒත් එක්කම අපිට හම්බුණා කිම්චි. අයියට නම් මකොලියකුත් හම්බුණා. දැන් අපි කන්න හදන්නේ කොහොම වෙයිද කියලා. රස පාටයි. ඇත්තටම රසයි. මං හිතුවේ මට කන්න බැරි වෙයි කියලා. මං කොරියන් කෑම වලට එච්චර ආස නැහැ. හැබැයි අද එක නම් සුපිරි. චොප්ස්ටික් එක අල්ලන්නම් මතක නැතිනු. තාම අතට හරියටම හුරු නෑ ඒක. ඇයි ඒකෙන් කන්නෙම නෑනේ. කොයි හරි ගියොත් විතරයිනේ ඒකෙන් කන්නේ. මේ ඉතින් ඒක හදන්න ඕන. හදා ඉන්න එක තමයි කරන්නේ ටිකක් වෙලා යනකම්. මම ඉතින් කනවට වැඩිය කතා කරන එක කරන්නේ. කතා කර කර ඉන්නවා. ගෙවුනේ හිතුවට වඩා ගොඩක් විනෝදයි. යාළුවොත් එක්ක ඔන්නම දවස ගෙවුණා. දැන් ඉතින් කාලා බීලා ගෙදර යන්න තමයි තියෙන්නේ. ඊට කලින් කරන්න අපිට ලොකු වැඩක් තියෙනවා. අපි කාලේ ඉතුරු වෙච්ච දේවල්
අස් කරන්න ඕන. අස් කරන්න උදව් වෙන්න. මේ වගේ බෑග් එකකට දාලා අදාළ ස්ථානවල තියලා තමයි යන්න ඕන. ඔයාලත් කොරියාවේ ඉන්නකොට මේ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට අපේ රටේ නම කැත වෙන්නේත් නෑ. කොරියාවේ නෙවෙයි කොහේ හිටියත් හැමෝම මේ වගේ වෙන්න ඕනේ. එහෙනම් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ්